සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඊයේ පොය දවස නිසා අපි මීරිගම තියෙන මාලදිනිය කියන ප්‍රදේශයේ තියෙන ලස්සන පන්සලකට ගියා. ඉතින් මේ පන්සලේ නම තමයි පුරාණ ශෛල කාන්තාරාම රජමහා විහාරය. මේක ගල්ලෙන් විහාරයක්. ඉතින් මේ විහාරය හරිම ලස්සනයි. ඉතින් ඒකේ තොරතුරු විස්තර තමයි මම ඔයාලත් එක්ක අද බෙදා ගන්න හිතුවේ. මේ පන්සල යනකොටම මේ වගේ පඩිපෙළකින් තමයි යන්න තියෙන්නේ. මේ පඩිපෙළ ඇත්තටම අපි දකින්නකොට හිතන්නේ මේක එච්චර උස කන්දක් නෙමෙයි, ගලක් නගින්න තියෙන තැනක් නෙමෙයි කියලා. ඒ වුණාට ඔයාලට මේ කැමරාවේ මේක වීඩියෝ එකෙන් පේනවට වැඩිය මේක හරිම විශාල, මේ කියන්නේ ගොඩාක් උසට තැනකට යන මේ පන්සල. ඉතින් මේ වගේ පඩිපෙළ හැරි හැරි ගොඩාක් උඩට යන්න තියෙනවා. ඉතින් තරුණ පරපුරට හරිම මේ වටින තැනක් මේක. මොකද මේ තරුණ අය හරි ආසයි කඳු නගින්න, උස තැන් වලට නගින්න, වටපිටාව බලන්න. ඒ වගේම YouTube නාලිකා කරන අය ඉන්නවා ගොඩාක්. ඉතින් මේ අයට මේ තැන ගොඩක් වටීවි. හරිම ලස්සන තැනක්. පරිසරය ඉතාමත් ලස්සනයි. ඉතින් හැබැයි වයසක වගේ කෙනෙක් යනවා නම් ටිකක් අමාරුයි. මොකද මටත් ටිකක් අමාරුණා කන්ද මුද්දට නගිනකොට. මේ වගේ පඩිපේලි තියෙනවා. ඒ වගේම ගලින් නෙලපු පඩිපේලි උඩට යනකොට තියෙනවා. ඉතින් ගල උඩට නගින්නත් තැනක් තියෙනවා. ඉතින් යන කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන හිතලා බලලා යන්න. මුලින්ම අපිට පඩිපෙළ නැගගෙන යනකොටම හම්බ වෙන්නේ මෙන්න මේ ස්ථානය. මෙතන බෝධීන් වහන්සේ නමක් සහ බුදු පිළිම වහන්සේ නමක් තියෙනවා. ඔයාලට මල් පූජා කරන්න, ඒ වගේම බෝධි වන්දනාව කරන්න ඒ ස්ථානයේ සුදුසුයි. ඊට පස්සේ නැවතත් තියෙන්නේ මේ වගේ නගින්න තමයි. ඉතින් වටපිටාව හරිම සුන්දරයි. විශාල පරිසරයක් පුරා විහිදිලා තියෙන පන්සලක්. ඒ වගේම දෙපැත්තෙන් ඝන වනාන්තරය තියෙනවා. ඉතින් පුංචි බබාලා ඉන්නනම් පරිස්සමින් අරන් යන්න. මීරිගම ආවට කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් මාත් එක්ක බෙදා ගන්න. ඒ වගේම අනිත් අය දන්නේ නැති දේවල්, අපි දන්නේ නැති දේවල් තියෙනවා නම් මේ පන්සල ගැන මේකට යටින් කමෙන්ට් එකක් දාලා විස්තර සඳහන් කරන්න. මොකද මේ පුරාණ රජමහා විහාරයක්. ඉතින් ඒ හින්දා මේකේ ඉතිහාස කතාවක් ඇති. මොකද ඉතිහාස කතාව අපි දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා මෙදා පොය දවසේ හින්දා හිටියේ නැහැ. ඒක නිසා මේක ඉතිහාස කතාවක් තියෙනවා නම් මෙතන රජ කෙනෙක් හිටියද, භික්ෂුන් වහන්සේලා මෙතන වැඩ සිටියද, සමහර විට මේ ස්ථානයේ රහතන් වහන්සේලා පවා වැඩ සිටි පුදබිමක් වෙන්නේ නැති. ඒක නිසා දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන ලස්සන කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඉතින් ඔයාලා මේ දැන් දකින්නේ අපි ටික දුරක් ආවට පස්සේ පහළ ස්වභාවය. ඉතින් හරියම උස පන්සලක්. මේ තැනට මං මීට කලින් ගිහිල්ලා තියෙනවා. බබාලා දෙන්න එතකොට නැහැ. අපි දෙන්න ඇමරිකල්ලා මුල් කාලේ. ඉතින් එතකොට නම් මෙච්චර අමාරුවක් තිබ්බේ නැහැ. එතකොට හරි සැහැල්ලුවෙන් අපි මේ මුළු ගලම තරණය කරා. කඳ මුදුනටම නැග්ගා. ලොකු විශාල ගලක් තියෙන ගල් පර්වතයේ මුදුනටම නැග්ගා. ඉතින් මේ වීඩියෝ එකේ නම් එච්චර දුරක් අපිට යා ගන්න බෑ. පොඩි බබාලා දෙන්න ඉන්න නිසා. ඉතින් මේක ගල උඩට යනකොට අත්වැටක්වත් කිසිම දෙයක් නැහැ. ඉතින් බබාලා දෙන්නගේ ආරක්ෂාව ගැන හිතලා අපි ඒ ගල උඩට නැග්ගේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට එක බෙදා ගන්න බැරි වුණා. ඉතින් ඒකට සමා වෙන්න. ඉතින් මේ තියෙන්නේ කන්ද නැග පඩි ටික නැගගෙන එනකොට අවසානම හරිය මේ තියෙන්නේ මෙතනින් එහාට තියෙන ඔයාලට ඔය පේනවා ඇති පුංචි අත්වැටවල් එක්ක තියෙන පඩි ටික. ඒ ටික හරි කෙලින් හරි ඍජුව වගේ තියෙන්නේ. ඉතින් මේ ස්ථානයට නගිනකොට මෙන්න මේ ටික හරිම ඩේන්ජර් තැනක්. ඉතින් හරි ප්‍රවේශමෙන් නගින්න ඕනේ. ඔන්න ඔය තැන. ඉතින් කැමරාවට එක මේ ගන්න හරි අමාරුයි. මේ තැන තියෙන්නේ හරි කෙලින්. ඉතින් ඒක නිසා එතන පොඩ්ඩක් අවදානම් සහිත තැන. ඉතින් මේ එතෙන්ට පේන වටපිටාව මේ අපි දැන් ඉන්නේ ගොඩාක් උසකින්. ඉතින් මෙතන ඉඳන්ම තියෙන්නේ ගල් තලාව. ගල් තලාව උතන ඔය ස්ථානේ ඉඳන්ම උඩට යනකම්ම තියෙන ගල. ඊට පස්සේ හරි කෙලින් ලොකු පර්වතයක් තියෙනවා පන්සලට උඩින්.
මේ තියෙන්නේ මේ පඩිපෙළ. ඉතින් මේ පඩිපෙළ නගින විදිය මම එඩිට් කරේ නැහැ. මොකද ඔයාලට මේක බලා ගන්න ඕන නිසා. මේ ඉන්නේ අපේ මේ සුදු දුව. ඉතින් ලොකු දුව. ඉතින් එයා මේ නගින්නේ එක කකුලක් තියලා අනිත් කකුලත් ඒ පඩියට තියලා මේ හිට තමයි නගින්නේ. මොකද ඒ තරම් හරි භයානකයි මේ පඩිපෙළ නගින එක. ඉතින් ওই විදිහට පඩිපෙළ නැගගෙන යනකොට අපිට හම්බුණා අනේ කැලේ පැත්තෙන් ආපු රිලව් කණ්ඩායමක්. ඉතින් මේ දවස්වල තියෙන උෂ්ණත්වයේ තත්ත්වින්ද ඒ සත්තුන්ටත් කන්න දේවල් නැතුව ඇති. ඉතින් අපිට ඒක ගැන එච්චර ගාණක් කියන්නේ බබාලට ගෙනිච්ච කෑම වලින් හරි කොටසක් දෙන්න ඕනි කියලා. පස්සේ තමයි මේ මතක් වුණේ අනේ දුන්නා නම් හොඳයිනි කියලා. පව් ඉතින් සත්තුත් අසරණයි මේ දේශගුණය නිසා. ඉතින් මේ උඩට නැග්ගට පස්සේ තියෙන හැටි මෙන්න මේ වගේ තමයි පල්ලෙහා අපිට පේන්නේ. ඉතින් යනකොටම මේ වගේ ස්ථානයක් තියෙනවා. එතන වහලා තිබ්බේ. ඊට පස්සේ තියෙන්නේ බුදු ගෙහේ. ඉතින් බුදු ගෙය ඇතුලේ අපි ඊට පස්සේ බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපිට අවට පරිසරයේ පේන හැටි. විශාල ප්‍රදේශයක් අපිට පේනවා. මේ කොහෙද කියන්නේ ස්ථාන හරියට මම දන්නේ නැහැ. ඉතින් මෙතන ඉඳන් තමයි පන්සල පටන් ගන්නෙ. මේ පන්සලේ ගොඩක් නඩත්තු කටයුතු කරගෙන යන බවක් තමයි පේන්නේ. ඉස්සර නම් මේවා මෙහෙම තිබ්බේ නැහැ. දැන් වහල එහෙම ගහන්න මං හිතන්නේ සූදානම් වෙන්නේ. ඒකට ලී උළු කැට වගේ දේවල් ගෙනල්ලා දාලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ බුදුගේ ඇතුළත් හරිම ලස්සනයි. විශාල සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා. ඉතින් චිත්‍ර නම් මං හිතන්නේ පරණ චිත්‍ර නෙමෙයි අලුතෙන් ඇඳපු චිත්‍ර තියෙන්නේ. ඒ චිත්‍රත් හරිම ලස්සනයි. ඉතින් මේ වීඩියෝ එක අතරතුර මං කියන මාත් උපතින්ම උපැන්න මගේ බෞද්ධ. ඉතින් ඒක නිසා මම බෞද්ධ වුණා. ඊට පස්සේ අධ්‍යාපනය ලැබපු නිසා බුදු දහම ඉගෙන ගන්න වුණා. ඉතින් ඊට පස්සේ මම මගේ ජීවිතේ දැන් ඇත්තටම බෞද්ධ කියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මම බුදුදහම නැවත ඉගෙන ගන්නවා. මොකද අපි පොතපතට සීමා වෙච්ච දහම නෙමෙයි මීට අමතරව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු ධර්මය අපේ කන් වලට ඇත්තටම ඇහෙන්නේ නැහැ දැන්. ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධහම නෙමෙයි නිවැරදිව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ධර්මයේ තැන් තැන්වල විකෘති වීම වෙලා තියෙනවා. ඉතින් ඒ අතර මම ධහම ඉගෙන ගන්නවා. ඉතින් මේ ධහම් කරුණු මම ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එතකොට මේ උතුම් ධර්මයේ කොච්චර ලස්සනද කියලා ඔයාලටම තේරෙයි. ඉතින් මේ වීඩියෝ අතරතුර මේ පන්සලේ මේ හරි පොඩි කුටියක් තිබ්බා. ඉතින් මේ කුටිය මෙන්න මේ කුටිය ඉතින් මම මේ ගලෙන්ම මේ ගල් තලාව යටමයි මේ කුටිය තියෙන. ඉතින් මම මේක වීඩියෝ කරන්න කැමරාව ෆ්ලෑෂ් එක ඔන් කරා. නමුත් ඒක ඔන් වුණේ නැහැ. මොන හේතුවක් නිසාද මේ විෂුවල්සින් මට ඒක මේ ස්ථානයේ මේ කැමරා කාචයට හසු කරගන්න නොදුන්න අවස්ථාවක්ද දන්නේ. ඉතින් ඊට පස්සේ තමයි කැමරාව ඔන් උනේ. ඉතින් ඒ ස්ථානයේ ඇත්තටම මොකුත් තිබ්බේ නැහැ කියලා තමයි මහත්තයා කිව්වේ. ඉතින් ඔයාලා බලන්න මෙන්න මේ දොරට දාලා තියෙන එක. ඇත්තටම මේවා අපේ ඉස්සර මිනිසුන් කොහොම මේවා නිර්මාණය කරාද කියනවනම් ඒක හිතා ගන්න වෙයි. බලන්නකෝ ඒව තියෙන ලස්සන නේද? ඉතින් මම මේ ධර්මය ගැන කතා කරනකොට ඔයාලට කියන්න ඕනේ කියලා හිතුවේ. බුදුන් වහන්සේ ඇත්තටම දේශනා කරපු දෙයක් තමයි පන්සිල් පද 5. ඉතින් අපි පන්සිල් පද 5වත් ආරක්ෂා කරන්න කීයෙන් කී දෙනාද නේද? ඉතින් ඒ ධර්ම කරුණු ටිකවත් ආරක්ෂා කරන්න බැරි අපේ දිව්‍ය ලෝකයන් මේ සමහර මල් පහන් පූජා කරන්නේ දිව්‍ය ලෝකයන්. ඉතින් සමහර මේ මල් පහන් පූජා කරන එකේ අර්ථයවත් දන්නේ නැහැ මාත්. ඒ දේවල් නොදන්න කාලයක් තිබ්බා. ඉතින් ඇත්තටම දැන් මම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට මට දුක හිතෙන කාරණාව තමයි මම මේ ධර්මය ඉගෙන ගන්න කොච්චර කල් ගියාද. මගේ ජීවිතේ ඇත්තටම දැන් තව මං ජීවත් වෙන්නේ බොහොම සුළු කාලයයි. ඒ සුළු කාලය තුල මේ දහම් මාර්ගය දිගේ යන්න මට ඇත්තටම මේ කාලයක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන තරුණ අය ඉන්නවා නම් ඇත්තටම මේ ධර්මය කියන දේ ඉගෙන ගන්න. ඉතින් මම වගේ තවත් කල් ගන්න එපා.
මට ඒ ගැන ඇත්තටම දුකයි ලෝභයි. මම කොච්චර මේ කාලයක් මගේ ජීවිතේ නාස්ති කළද නිකරුණේ කාලය ගත කළද මේ උතුම් ධර්මය මේ ඉගෙන ගත්තේ නැති කියලා. ඉතින් මේ බලන්න මේ මෙතන වෙනමම කුටියක් ඒකත් බුදුගයක් හා සමානයි. ඉතින් බුදු පිළිම වහන්සේලා කීප නමක් වැඩ සිටිනවා. ඒ වගේ මේ වගේ සිතුවම් තියෙනවා. ඉතින් ඒ පුංචි කොටසක්. ඉතින් මේ පන්සල කියන කොටස ඔන්න ඔය ස්ථාන වලින් ඉවර වෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේ ඉන්නවා. මෙන්න මෙතන බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ඊට පස්සේ පිළිමකේ තියෙනවා. අර ඉස්සල්ලාම මම පඩිපෙළ නැගගෙන එනකොටම වහලා තිබ්බ තැන තිබ්බේ බෝධීන් වහන්සේ මේ සම වෙන්න චෛත්‍ය රාජානන් වහන්සේ නම. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි ගලට නගින්න තියෙන්නේ. ඉතින් ගලට නගින්න තියෙන තැන ඔන්න ඔය බෝධීන් වහන්සේගේ අතු අතරින් තමයි අපිට යන්න තියෙන්නේ. ඒ යනකොටම ගලේ ওই වගේ ගුහා ద్వාර දෙකක් තියෙනවා. ඒක පොකුණක් වගේ වතුර පිරීලා එකතු වෙලා තියෙන. එතන පොකුණක් තිබ්බද නැද්ද කියන්න දන්නේ නැහැ. කොහොම හරි එතන වතුර පිරිච්ච ගුහාවක් එක්කම පොකුණු දෙකක් තියෙනවා. ඉතින් ওই ස්ථාන ඉස්සර අපි දෙන්න එනකොට නම් මේ වගේ වල් බිහි වෙලා තිබ්බේ නෑ. ඇත්තටම දැන් තත්ත්වයේ ස්වභාවය වෙනස් වෙලා චුටක් වල් බිහි වෙලා. ඉතින් මේ ස්ථාන වලට ගොඩක් අය දන්නේ නැති නිසාද එන්නේ නැත්තේ කියන්න මම දන්නේ නැහැ. ඉතින් අපි එනකොටත් අපි දෙන්න විතරයි තව පොඩි අම්මා කෙනෙක් බබාලා දෙන්නෙක් එක්ක ඇවිල්ලා හිටියා. ඊට පස්සේ තරුණ ජෝඩුවක් ඇවිල්ලා හිටියා. ඉතින් ඊට අමතරව කිසිම කෙනෙක් හිටියේ නැහැ. මේ තියෙන මෙතනත් හරි ලස්සන පොකුණක්. ඉතින් මේ විශාල පර්වතයේ තියෙන මීට උඩින් මේ ගල පාමුල වගේ දැන් අපි ඉන්නේ. ඊට පස්සේ තමයි මෙතනින් එහාට යන්න තියෙන. ඉතින් එහාට යනකොටස හරි ටිකක් භයානකයි. මොකද අත්වැටක් ඒ කිසි දෙයක් මේකේ නැහැ. ඉස්සර රජ කාලේ රජුරුවන් මේ පරිසරයේ ජීවත් වෙන්න ඇති වාසය කරන්න ඇති. ඒ වගේම මේකේ විශාල ගල් කටාරමක් සහිත ලෙන් ద్వාරයක් තියෙන නිසා මෙහි භික්ෂුන් වහන්සේලා වගේම සමහර විට රහතන් වහන්සේලා පවා වැඩ සිටි මෙම ස්ථානයක් වෙන්න පුළුවන්. ඉතින් බලන්න මේ හරිම ලස්සන පරිසරය. ඉතින් මේ පරිසරයේ ලස්සන දකින්න ඇවිල්ලා හිටියේ බොහොම සුළු පිරිසයි. මේ තැන නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ගමේ සෙනඟ පවා එයාලා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඒක නිසා මේ තැනට එන්නේ නැතුව ඇති සමහර විට. මෙන්න මෙතන ඔයාලා දකින මෙන්න මේ පුංචි පියගැට පෙළෙන් තමයි මේ පර්වතේ තරණය කරන්න තියෙන. ඉතින් මේක ඉස්සර අපි ගියාට දැන් බබාලා දෙන්න නිසා බබාලා වඩාගෙන මේ තැනට යන්න බෑ. ඒක නිසා අපි ගල් පර්වතේ උඩට නැග්ගේ නැහැ. නමුත් උඩට යන්න නැතුව මෙන්න මේ ස්ථානයෙන් යනකොට නැවතත් අර වගේ පොකුණක් තියෙනවා. මෙන්න මේ වගේ මෙන්න මේ ස්ථානය. ඉතින් මෙතනත් වතුර තියෙන තැන ඒ පොකුණ නම් චුට්ටක් ගැඹුරු බව පේනවා. ඉතින් ඊට පස්සේ මේ ස්ථානයෙන් යට තමයි අර ලස්සන ලෙන් ద్వාරය. ඒ කියන්නේ ගල් කටාරම සහිත ලෙන තියෙන්නේ. ඉතින් ඒ ස්ථානට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැනකින්. ඉතින් මෙතන කැලේ වැහිලා අතු ගස් කොළන් ඉවත් කරගෙන තමයි යන්න වෙන්නේ. ඒ යනකොට තමයි ඔය ඉස්සරහින් ඔයාලා දකින්නේ එම ලෙන. ඉතින් මේ ස්ථානයේ මම අර කලින් කිව්වා වගේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් වෙන්න පුළුවන්. ඉතින් බලන්න හරිම ලස්සන තැනක්. ඒ ලස්සන තැන ලස්සන දකින්න ආපු සමහර අය ඔයාලට පේනවා ඇති අර ඉංග්‍රීසි අකුරු මෙම ගල් පර්වතයේ සටහන් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉස්සර නම් ගොඩාක් අය මේ වගේ දේවල් කරා. තරුණ අය, කුඩා ළමයි, යොවුන් වියේ ඉන්න අය. ඉතින් දැන් නම් ඇත්තටම මේ ගැන දැනුවත් වෙලා හින්දා දෝ මන් දන්නේ දැන් මේ වගේ දේවල් ඇත්තටම කරනවා අඩුයි නේද? ඉතින් ඉස්සර කාලයක් තිබ්බනේ. Tamange හිතේ ඉන්න කෙනා ගැන ලියනවා, Taman වෛර කරන කෙනා ගැන ඔහොම සටහන් කරනවා. ඉතින් කාශ්‍යප රජතුමාගේ කාලේ සීකිරි කැටපත් පවුර හැදුවා කියලා කියනවා. එතුමා හැදුවා කියලා කියනවා. ඉතින් ඒ කාලේ කැටපත් පවුරේ චිත්‍ර ඇඳ හරි ලස්සන කවිලුවා. ඉතින් මේ කාලේ වෙනකොට ඒ දේවල් වෙනස් වෙලා.
ඉතින් දැන් නම් හැබැයි බොහෝ දුරට මේ වගේ තැන් විනාශ කරන කට්ටිය අඩුයි. සමහරු මේ ගල් වැටෙනවටද කෝටු හිටවලා තිනවා. ඒ වගේ දේවල් නම් දැන් ඇත්තටම වෙන්නේ නැහැ. තරුණ අය ගොඩක් දැන් ජංගම දුරකථන එක්ක ඉන්න නිසාද කියන්න මන් දන්නේ නැහැ. ඇත්තට මේ වගේ මේ පරිසරය විනාශ කරන ක්‍රියා කරනවා ගොඩක් අඩුයි නේද? ඉතින් මේ ජංගම දුරකථන ආපු නිසා වෙන්න ඕනේ. මොකද ඒකත් එක්කමනේ ඉන්නේ. එතකොට ওই වගේ දේවල් කරන්න කාලයක් නැහැනේ. හැමෝම බලන්නේ ෆොටෝ එකක් ගන්න. එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඒක නිසා ඒ වගේ දේවල් කරනවා අඩු වෙන්නේ නැති. ඉතින් ඊට පස්සෙත් ඒ ස්ථාන වලින් ඒ ස්ථාන නරඹලා අපි දැන් ඔය එන පිටත් වෙන්න යන සූදානම් වෙන්නේ. ඉතින් අර බෝධීන් වහන්සේ අස්සෙන් තමයි එන්න තියෙන්නේ. කලින් අපි මෙතන නැගලා ගියේ. ඊට පස්සේ දැන් අපි අර පොකුණු දෙක අස්සෙන් තමයි ආයේ පල්ලම් බහැලා ඉන්නේ. එනකොට මෙන්න මේ වගේ කුටියක බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මේ වගේ සටහන් කරපු ස්ථානයක් තියෙනවා. ඉතින් අපි අර කලින් එනකොටම පන්සලට එනකොට වහලා තිබ්බ ස්ථානය දැන් විවර කරලා තිබේ. එතන තියෙනවා මෙන්න මේ චෛත්‍ය රාජනන් වහන්සේ. ඉතින් ඊට පස්සේ අර පියගැට පෙරින් අපි නික්මලා යන්න හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ පන්සල ගැන වැඩි විස්තර දාන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි. පරිස්සමින් සතුටින් ඉන්න.